හායි යාළුවනේ නොලේජ් හබ් වෙතින් අදගෙන එන්නේ කලා වැව ගැන. ලෝකයේ සුපිරිම ඉංජිනේරුවන් මවිත කරපු කලා වැව ගැන අද අපි කතා කරමු. මීට අවුරුදු 1500කට වඩා ඈත අතීතයකදී මුළු ලෝකයම තාක්ෂණය අතින් අඳුරේ අතපත ගාද්දී එකම එක රජෙක් තමන්ගේ රටේ ජනතාව වෙනුවෙන් මහා සාගරයක් වැනි වැවක් නිර්මාණය කරනවා. අදටත් ලෝකයේ ඉන්න දක්ෂතම ඉංජිනේරුවන්ට පවා කට ඇරගෙන බලන් ඉන්නේ මේ වැවේ තියෙන අදාහගත නොහැකි තාක්ෂණය දිහා. ඔව්, ඒ තමයි ධාතුසේන රජතුමා. ධාතුසේන රජතුමා කරවපු කලා වැව ගැන තමයි අද අපි කතා කරන්නේ. අපි මුලින්ම බලමු මේ මහා නිර්මාණයේ පරිමාණය දිහා. කලා වැවේ වැව් බැම්ම විතරක් සැතමුම් 3කට වඩා දිගයි. ඒ වගේම එහි උස අඩි 40ක් විතර වෙනවා. හිතන්න අද කාලේ වගේ මොඩර්න් මැෂින්, බැකෝ යන්ත්‍ර හෝ කම්පියුටර් ප්ලෑන් නැතිව අලියතුන් සහ මිනිස් ශ්‍රමය විතරක් පාවිච්චි කරලා අක්කර දහස් ගණනක් වැවක් අඩි 40ක් උසට බැම්ම බඳින්නේ කොහොමද? නමුත් කලා වැවේ සැබෑ රහස තියෙන්නේ වැව් බැම්ම විතරක් නෙවෙයි. එහි ඇති සුවිශේෂී තාක්ෂණික අංගයන් තුලයි. දැන් අපි කතා කරමු බිසෝ කොටුව ගැන. වැවක වතුර පාලනය කරන්න පාවිච්චි කරන බිසෝ කොටුව තාක්ෂණයේ ලෝකයම මවිත කරපු එකක්. කලා වැවේ තියෙන බිසෝ කොටුව දෙස බලද්දී බටහිර ඉංජිනේරුවන් පවා පුදුම වෙනවා. අඩි 40ක් විතර ගැඹුර වැවක පතුලේ තියෙන අධික ජල පීඩනය නිසා වැව් බැවුම කැඩී යන්න තියෙන ඉඩකඩ වැඩි. නමුත් අපේ මුතුන් මිත්තන් වැව ඇතුළත ගල් කුට්ටි වලින් සුවිශේෂී ළිඳක් වැනි ව්‍යුහයක් හැදුවා. ඒ තුලින් වතුරේ සැර බාර කරලා බැම්මට හානියක් නොවි පිටතට මුදා හරින්න සමත් වුණා. ඊගාවට අපි කතා කරමු කලා වැවේ සොරවුව ගැන. කලා වැවේ සොරවු නිර්මාණය කරලා තියෙන්නේ ඊටම සිනිදුවට කැපූ දැවැන්ත කළුගල් කුට්ටි එකිනෙක සම්බන්ධ කිරීමෙන්. පුදුමය කියන්නේ මේ ගල් කුට්ටි එකිනෙක සම්බන්ධ කරන්න සිමෙන්ති පාවිච්චි කළා නැහැ. ඒ වෙනුවට ඔවුන් පාවිච්චි කරේ රසදිය සහ විශේෂිත දේශීය මැලියම් වර්ගයක්. ශතවර්ෂ 15ක් තිස්සේ අතිවිශාල ජල කඳක පීඩනය දරාගෙන මේ සොරවු අදටත් නොදිරා පවතින්නේ ඒ නිසයි. හරි, අපි දැන් කතා කරමු පිටවාන ගැන. අධික වැසි කාලවලදී වැව ආරක්ෂා කරගන්න හදපු පිටවාන තවත් එක ආශ්චර්යයක්. වැවේ වතුර මට්ටම නියමිත ප්‍රමාණයට වඩා වැඩි වූ සැනින් ස්වභාවිකවම වැඩිපුර වතුර ටික ගලාගෙන යන්න මේ පිටවාන නිර්මාණය කරලා තියෙන්නේ. මුළුමනින්ම කළුගල් පර්වතයක් මතයි. ඒ නිසා කොයිතරම් සැඩ වතුරක් ගලා ගියත් වැව් බැම්මට සීරීමක්වත් වෙන්නේ නැහැ. මේ සා විශාල අද්විතීය නිර්මාණය පිටිපස්සේ ශෝකාන්තයක් තියෙනවා. ඒ තමයි මේ තාක්ෂණය ලෝකයට දායාද කර ධාතුසේන රජුගේ අවසානය. ඊටමත් ඛේදජනක එකක් වුණා. බලයට කෑදර වූ කාශ්‍යප කුමාරයා තමන්ගේ පිය රජතුමාගෙන් රාජ්‍ය ධනය ඉල්ලද්දී ධාතුසේන රජතුමා කාශ්‍යපව එක්කන් ගියේ මේ මහ කලා වැව ගාවට. වැවේදී කඳ දෝතරගත් රජතුමා මා සතු එකම ධනය මෙන්න මේ කලා වැවේදී කඳ පමණයි කියා ප්‍රකාශ කරා. ඉන් කෝපයට පත් වූ කාශ්‍යප තමන්ගේ පියාව වැව් බැම්මට තබා මැටි ගසා මරා දැමූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. තමන්ගේ ජීවිතයටත් වඩා රජතුමා ආදරය කළේ මේ මහා කලා වැවටයි. අද අපි දකින නවීන විද්‍යාවටත් වඩා දියුණු පරිසර හිතකාමී තාක්ෂණයක් මීට අවුරුදු 1500කට පෙර අපේ රටේ තිබුණා කියන්න කලා වැව හොඳම සාක්ෂියක්. ඉතින් මේ ශ්‍රේෂ්ඨ ඉංජිනේරු තාක්ෂණය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පහලෙන් කමෙන්ට් කරන්න. මෙවැනි වටිනා සහ නොඇසූ තොරතුරු දිගටම දැනගන්න දැන්ම අපේ නොලේජ් හබ් channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.